ලංකා බැංකුවෙන් ඒ කියන්නේ අපේ රටේ තියෙන ප්‍රධානම බැංකුවකින් නියම රැකියාව අවස්ථාවක් ගැන තමයි අද මේ විස්තරය. ඉතින් අපි බලමු මේ ගැන සම්පූර්ණ විස්තරය පියවරෙන් පියවර. ස්ථිර රැකියාවක්. ඒ කියන්නේ දිගු කාලීන හොඳ අනාගතයක් ගැන හිතන කෙනෙක් නම් මේක නම් අනිවාර්යෙන්ම අවධානය යොමු කරන්න ඕන දෙයක්. හරි. එහෙනම් අපි බලමු මොනවද අද කතා කරන්න කියලා. මුලින්ම මොකක්ද මේ අවස්ථාව කියන එක. ඊට පස්සේ බලමු මේකට ඕන කරන සුදුසුකම් මොනවද කියලා. ඊළඟට ලැබෙන වාසි කොහොමද අයදුම් කරන්න කියන එක. සහ අන්තිමටම තියෙන ලොකුම අභියෝගය ගැලත් කතා කරමු. හරි. එහෙනම් අපි යමු අපේ පළවෙනි කාරණාවට. බලමු මොකන්ද මේ ලංකා බැංකුවෙන් දීලා තියෙන රැකියා අවස්ථාව කියලා. හොඳයි. මේ තනතුර තමයි ට්‍රේනී බැංක් ඇසිස්ටන්ට්. එහෙමත් නැත්නම් පුහුණු බැංකු සහකාර. ආයතනයේකින් කියන්න දෙයක් නැහැ. කවුරුත් දන්න ලංකා බැංකුව. මෙතන තියෙන වැදගත්ම දේ තමයි මේක. මේක පුහුණු කාලයකින් පස්සේ බැංකු ක්ෂේත්‍රයේ ස්ථිර රැකියාවකටම යන පාරක්. අන්න ඒක තමයි වැදගත්ම දේ. හරි. රැකියාව ගැන දැන් අදහසක් තියෙනවනේ. එහෙනම් ඊළඟට ගොඩක් දෙනෙක්ට එන ප්‍රශ්නේ තමයි මේකට අයදුම් කරන්න පුළුවන්ද මොනවද සුදුසුකම් කියලා. අපි බලමු ඒ ගැන. හරි. අපි මුලින්ම බලමු O level වලට මොනවද ඕනේ කියලා. එකම පාරෙන් විෂයන් 6ක් පාස් වෙලා තියෙන්න ඕන. හැබැයි එච්චරක්මදි. මව් භාෂාවට, ඒ කියන්නේ සිංහල හරි දෙමළ හරි ඒකටයි ගණිතයටයි විශිෂ්ට සාමර්ථයක්, ඒ කියන්නේ D එකක් හරි ඊට හොඳ සාමර්ථයක්, ඒ කියන්නේ VR එකක් හරි තියෙන්නම ඕන. අනිත් එක තමයි ඉංග්‍රීසි වලට අවම වශයෙන් සම්මාන සාමර්ථයක්, ඒ කියන්නේ C එකක්වත් තියෙන්න ඕන. ඊළඟට A level. මෙතනදිත් එකම පාරෙන් ප්‍රධාන විෂයන් තුනම පාස් වෙන්න ඕන. හැබැයි සාමාන්‍ය පොදු පරීක්ෂණය මේකට අදාළ නැහැ. මේකත් හරියම වැදගත් සුදුසුකමක්. හොඳයි. වයස ගැන බලමු. අයදුම්පත් භාර ගන්න අන්තිම දවසට වයස අවුරුදු 23ට වඩා වැඩි වෙන්න බෑ. හැබැයි පොඩි දෙයක් තියෙනවා. කවුරු හරි ඉන්නවා නම් රජෙන් පිළිගත්ත ක්‍රීඩාවලින් හරි වෙන විශේෂ දක්ෂතාවලින් හරි ඉස්සරහට ගිය කෙනෙක් ඒ අයට වයස සීමාව ගැන පොඩි සහනයක් දෙන්න සලකා බලනවා කියලත් සඳහන් වෙනවා. හරි. එනම් සුදුසුකම් ගැන කතා කළානේ. දැන් බලමු මේ රැකියාව ලැබුණොත් මොනවද හම්බ වෙන වාසි, වැටුප් කොහොමද, අනාගතය කොහොමද කියලා. පුහුණුවෙන් පස්සේ ස්ථිර වුණාම ඇත්තටම නියම වරප්‍රසාද ටිකක් තියෙනවා. රජයේ බැංකුවල තියෙන ඉහළම වැටුප් පරිමාණයක්, වෛද්‍ය රක්ෂණ, ඊට පස්සේ ගෙවල් හදන්න, වාහන ගන්න, සහනදායී ණය, ඒ වගේම විශ්‍රාම වැටුපක් හරි භාරකාර අරමුදලක් හරි මේ වගේ වරප්‍රසාද ගොඩක් හම්බ වෙනවා. හරි. එහෙනම් මේ රැකියාවේ තියෙන වාසිත් දැන් දන්නවනේ. එහෙනම් දැන් අපි බලමු වැදගත්ම දේ. ඒ කියන්නේ කොහොමද මේකට හරියටම අයදුම් කරන්නේ කියලා. රැකියාවට අයදුම් කරන විදිහ දැනගන්න කලින් ඔබ අනිවාර්යෙන්ම දැනගත යුතු කරුණක් තමයි මෙවැනි රැකියා සඳහා අයදුම් කිරීමේදී ඔබ සතුව අනිවාර්යෙන්ම ඔබේ තොරතුරු නිවැරදිව ඇතුළත් කර සකසාගත් CV එකක් සතු විය යුතු බව. තාමත් ඔබ සතුව එවැනි CV එකක් නැත්නම් දැන් ඔබට පුළුවන් ලංකාවේ අඩුම මිල ගණන් යටතේ අඩුම කාලයකින් ඔබටම ගැළපෙන දෙස් විදෙස් පිළිගන්නා નિયમિત වෘත්තීය මට්ටමේ CV එකක් අපි ලවා නිර්මාණය කරගන්න. එවැනි CV එකක් ඔබටත් අවශ්‍ය නම් දැන්ම තිරේ දිස්වන අපේ WhatsApp අංකයට අදම WhatsApp පණිවිඩයක් එවන්න. හරි එහෙනම් අපි දැන් බලමු ඔබ කොහොමද මේ රැකියාවට අදාළ අයදුම් පත්‍රය හා අනෙකුත් විස්තර ලබාගෙන හරිම විදිහට මේ රැකියාවට අයදුම් කරන්න කියලා. ඒ ගැන අපි දැන් පියවරෙන් පියවර බලමු. ඒ සඳහා මුලින්ම ඔබට කරන්න තියෙන්නේ www.rakiya.online කියලා Google එකේ සර්ච් කරලා අපේ වෙබ් අඩවියට පිවිසෙන එක. මේ සඳහා ඔබට අවශ්‍ය නම් මේ වීඩියෝ එකේ පහළ අපි ලබා දී තියෙන ලින්ක් එක උනත් භාවිතා කරලා වෙබ් අඩවියට ලේසියෙන්ම පිවිසෙන්න පුරුවන්. ඉන්පසු මෙතන Find Jobs බටන් එක ක්ලික් කරන්න. දැන් ඔබට මෙතනින් අවශ්‍ය රැකියා වර්ගය තෝරා ගන්න පුරුවන්. ඉන්පසු ඔබට කරන්න තියෙන්නේ ඔබ එදිනෙදා සාමාන්‍ය ඇමතුම් සඳහා භාවිතා කරන ඔබේ ඩයලොග්, මොබිටෙල් හෝ හච් දුරකථන අංකයක් මෙතනට ඇතුළත් කරන එක. ඉන්පසු දැන් ඔබට කරන්න තියෙන්නේ ඔබේ දුරකථන අංකයට අපි විසින් එවන කෝඩ් එක මෙතනට ඇතුළත් කරන එක. දැන් ඔබට පුරුවන් මේ රැකියාවට අදාළ සියලු විස්තර සහ රැකියා අයදුම් පත්‍රය මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න. මේ අයුරින්ම දැන් ඔබට අපේ වෙබ් අඩවිය තුල ඇති සියලුම රැකියා අවස්ථා සඳහා වුවත් ඊටම පහසුවෙන් අයදුම් කරන්න පුරුවන්. ඉතින් මේක තමයි අපි අද ඔබ වෙනුවෙන් අරන් ආපු වීඩියෝ එක. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතන ඔයාගේ යාළුවටත් බලන්න අනිවාර්යෙන්ම ෂෙයා කරන්න.
අපේ YouTube channel එක subscribe කරලා තිබ්බොත් මේ වගේ රැකියා සම්බන්ධ වීඩියෝ ඔයාට දවස ගානේ නරඹන්න පුරුවන්. එහෙනම් තවත් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙනකන් අපි අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.